ඉන්දියාව කියන රටේ චෙන්නයි කියන නගරේ ඉන්නවා හරි අපූර්ව මිනිස්සෙක්. මෙයාගේ නම වෙන්නේ සුදර්ශන් ෂා. මේ සුදර්ශන්ගේ තාත්තා අවුරුදු 15කට කලින් මිය යනවා. අවම ගුලේ වැඩ එහෙම ඉවර කරලා සුදර්ශන් තමන්ගේ ගෙදර උඩුමහලේ ස්ලැබ් එකට ගිහින් දුකෙන් ඉද්දී ඔහු දකිනවා තමන්ගේ අසල්වාසී කපුටන්ට කෑම දානවා. ඒ දර්ශනයත් එක්ක ඔහුගේ හිතට ඔහුම ප්‍රශ්න කරගන්නවා අපිට කෑම තුන් වේල තිබුණත් මේ අහසේ පියාඹන කුරුල්ලන්ට පොළවේ ඉන්න සත්තුන්ට තුන් වේල බඩ පිරෙන්න කන්න තියනවාද කියලා. ඉතින් මේ සුදර්ශන් තීරණය කරනවා මම හෙට ඉඳන් කුරුල්ලන්ට බඩ පිරෙන්න කෑම දානවා කියලා. මේ සුදර්ශන් පහුවදා ඉඳන් ගෙදර උඩුමහලේ සත්තුන්ට කෑම දාන්න පටන් ගන්න තියෙනවා. ඔහොම ටික දවසක් කෑම දාද්දී හැමදාම වගේ චෙන්නයි වල ඉන්න කුරුල්ලෝ මේ සුදර්ශන්ගේ ගේ හොයන් ඉන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මෙයා මේක සතුටින් හැමදාම කරද්දී දවසක් කොහෙදෝ ඉඳන් ආපු ගිරා රංචුවක් මේ සුදර්ශන්ගේ ගෙදර උඩුමහලේ තියෙන කෑම කන්න ඇවිත්. සුදර්ශන් මේ දිහා බලන් ඉඳලා හැමදාම මේ ගිරා රංචුවට ඔවුන් කැමති තෙත හාල් තියන්න පුරුදු වෙලා. ගිරව් 100 200 වෙලා 200 500 වෙලා අද වෙනකොට සුදර්ශන්ගේ ගේ හොයාගෙන උදේවරුවේ ගිරව් 6000ක් විතර එනවලු තමන්ගේ බඩගින්න නිවා ගන්න. ඉතින් මේ සුදර්ශන් ලොකු සල්ලිකාරයෙක් නොවුනත් තමන්ගේ මුළු ආදායමෙන් 170ක් විතර මේ ගිරා රංචුවට කෑම දෙන්න අද වෙනකොට සතුටින් වියදම් කරනවලු. ඉතින් මේ සුදර්ශන්ගේ නමත් අද වෙන විට පැරට් සුදර්ශන් නමින් මාරු වෙලා කියලා ඔහුම කියන්නේ හද පිරි සතුටින්. ඒ විතරක් නෙවෙයි යාළුවනේ. සුදර්ශන් චෙන්නයි නගරයේ වටේ කුරුල්ලන්ට ඉන්න ගස් 2000ක් විතර හිටවලා කියලා ඔහු මතක් කරන්නේ සිනාමුසු මුහුණේ. මේ හැමදේම ඔහු කරන්නේ තමන්ගේ විශ්‍රාම වැටුපෙන්. අදටත් ඔහු කාගේවත් මුදල් ගන්නේ නැහැ. ඉතින් ඔයත් චෙන්නයි වලට ගියොත් මේ අපූර්ව හදවතක් තියෙන සුදර්ශන්ව හමු වෙන්න අමතක කරන්න එපා.